හායි යාළුවනේ මම ඊෂා. මේ බලන්න. මගේ අතේ ඉන්න ලස්සන පුංචි හුරතල් පුෂ්පවික්. අද අපි කරන්න හදන්නේ ලින්දර දාලා මරන සෙල්ලම. එහෙනම් අපි යමු. උගලන්ට පුළුවන් නම් කියන්න ඊළඟට මම සෙල්ලම් කරන්නේ කාත් එක්කද කියලා. මොන වගේද? මමත් මං වගේ කෙල්ලෙක්. මම වගේ කියන්නේ මොන වගේ කෙල්ලෙක්ද? ඔයා වගේ කියන්නේ මොන වගේ කොල්ලෙක්? මම හරි ආඩම්බරකාර කොල්ලෙක්. මම ඒතර ඊට වඩා ආඩම්බර වෙන්න ඕනේ නේද? ඇයි ඒ? මම කෙල්ලෙකින්. මට එක සැරේ එක ප්‍රශ්නේ මං අහන්නේ. මට ඇහුන්නේ. හරි එහෙනම් තව එක සැරයක් අහන්නම්කෝ ආච්චි අම්මගෙන්. එතකොට ඔයා දෙපාරක් අහනව නේද මගෙන් ප්‍රශ්නේ? ඔව් ඉතින් දැන් ඇහුන්නේ නැහැ කිව්වනේ. එක පාරක් අහන එක්කෙනා ඇහුන්නේ නැහැ කියන්නේ ප්‍රශ්නෙට උත්තර දෙන්න කැමති නැහැ කියලා නේද? නෑ එහෙම නෑ. එහෙනම් මං මේ උත්තරේට ප්‍රශ්නෙට උත්තර දෙන්න කැමති නෑ. ඇයි කෙලින් කතා කරන්නේ නැති කෙල්ලෙක්? මං කැමති කතා කරනවා ලැජ්ජ වෙයි කියලා මට බයයි. මං ලැජ්ජ වෙන්නේ නෑ කිසිම දෙයකට. මං වැරද්දක් කරන්නේ නැත්තම් මං බය වෙන්නෙත් නෑ ලැජ්ජ වෙන්නෙත් නෑ. හරි. ඔයාට මොනවද මගෙන් දැනගන්න ඕනේ? ඔයාගේ තියෙන මට වඩා විශේෂත්වය මොකද්ද? කෙලින් කතා කරනවා. iPhone එකක් මේ තියෙන්නේ මේ හොදට බලාගන්න මේ කැමරාවට iPhone එකක් මේ තියෙන්නේ මේ ෆෝන් එකෙන් ඔබතුමාගේ ෆෝන් එක කවුරු හරි බ්ලොක් කරලා තියෙනවා නම් දවස් 3ක් ඇතුළත ඒ සියලුම නම්බර් මම බ්ලොක් එක කරලා දෙනවා දැන් මේකේ iCloud එක හදාගන්න ඒව පුළුවන් පුළුවන් ඒ සියලුම දේවල් මේ ගුරුකම් වල ඔව් අනිවාර්යෙන් මේ ටෙක්නොලොජිය දැන් හොඳට කලවම් කරන්න. කලවම් කරන්නේ ටොස් කරන්නේ නෑ ටොස් කලවම් කරනවා. Mix it by your hand. එහෙ මිරිකන්නේ නෑ. මේක කරේ. නෑ මෙහෙම. साधु ऐ पिंगवत ताने ගෙන ආවත හොදි ආතල් තං තනං තං අලනෝමල් තං තනං තං හොදි ආතල් අලනෝමල් සම්බෝලේ කචල් හිතාගෙන ඉන්න ගෑනු ළමයි ඒගොල්ලෝ යටත් වෙලා ඉන්න ඕනි කියලා. අනික කාන්තාවක් වුණාම ලෝකේ ඉහළ තැනක් තියෙන මේගොල්ලන්ට ගොඩක්. පිරිමි ළමයි හම්බ කරනවා වුණාට ගෑනු ළමයි තමයි ගොඩක් ඒගොල්ලෝ තමයි ජීවිතේ දිනන්නේ. මොකද මේගොල්ලෝ තමයි ගෙවල් වල ළමයි හදන්න ඕනේ. එතකොට පෞල් ජීවිතයක ඒගොල්ලෝ කල්පනාකරණය කරගන්න ඒගොල්ලෝ ගෙවල් වල කල්පනාකරණ කටයුතු කරගන්න ඒගොල්ලෝ පිරිමි ළමයි හම්බ කරලා ගෙදරට ගෙනත් දෙනවා විතරයි. මං හිතන්නේ ඒ නිසා ගෑනු ළමයි තමයි. ඉතින් කලමනාකරණය කරන්න කොල්ලෝ හම්බ කරලා ගෙනහලා දෙන්න ඕනේනේ. ගෑනු ළමයිත් ඉතින් හම්බ කරනවා. ඉතින් ගෑනු ළමයිත් හම්බ කරනවා. ඒනට මටත් හිතන්නේ ගෑනු ළමයි යටත් වෙලා ඉන්න ඕනේ කියලා. ඇයි එහෙම යටත් වෙලා ඉන්නේ? ඇයි යටත් වෙලා ඉන්න බැරි? ඉතින් පිරිමි ළමයි ගෑනු ළමයි කියලා මොකද ඇයි අපි පිරිමි ළමයිට යටත් වෙලා ඉන්න ඕනේ? ඉන්න ඕනේ නේ ඉතින්. පිරිමි තමයි මේක පුරුෂ මූලික සමාජයක්. කොහොමද එහෙම කියන්නේ පුරුෂ මූලික සමාජය? ඒක තමයි හැදිලා තියෙන විදිහ. ඉතින් ඒක වැරදීනේ. කවුද කියන්නේ වැරදි කියලා? කියන වැරදි කියලා. ඔයා කියන දේ කවුද පිළිගන්නේ? කවුරු පිළිගත්තත් මං කියන එක වැරදි කියලා. ඉතින් ඔයා කියන දේ පිළිගත්තා හෝ නැතා හෝ කවුරුත් පිළිගන්නේ නැත්නම් වැඩක් නැහැ නේ නංගි. මෙහෙමයි ඉතින්. ඒක ඉතින් පිළිගන්න වෙනවා. මොකද මේ පුරුෂ මූලික සමාජයක් කිව්වට හැම දෙයකටම ඉදිරිපත් වෙන ගෑනු ළමයින්ට මොනවද කරන්න පුළුවන්?
මේක කවුද ඔබට ගිහින් ඉන්නේ කියලා. හරිම අද වරේ